guys, welcome back to my YouTube channel Life with Shanu. 2026 අවුරුද්ද අදිය ලැබුවගේ අපිට මතක තිබුණට ඔන්න අප්‍රේල් මාසෙත් ඇවිල්ලා. අප්‍රේල් කියන්නේ ඉතින් අවුරුදු මාසෙනේ. ඉතින් මම අවුරුද්දට shopping කරපු විදිය බලමුද මාත් එක්ක. ඉතින් මම මුලින්ම ආවා ගාල්ලේ මංජරියකට. ගාල්ලේ නම් දන්නවා මංජරියක. ඉතින් මම මුලින්ම බැලුවා මට සාරි එකක්. ටිකක් බැලුවා මට හරියන්නේ වෙතන තිබුණේ නෑ. බලමු මොකද ගන්න කියලා මෙතන. මම ගිය හැම ෂොප් එකකම වීඩියෝ නෑ මෙතන. අතමුකුත් ගොඩක් කටින දැන් වල වීඩියෝස් ගන්න මට ලැජ්ජයි ටිකක් තාම. ඊට පස්සේ මම ආවා ට්‍රවුසර් එකක් බලන්න. ට්‍රවුසර් එකක් නම් ගත්තා එතනින් එකක්. ඒකත් අරගෙන මම ගියා. මගේ තව ඕන කරන බඩු ටිකක් තිබුණා. ඒ ටිකත් ගන්න ගියා. මෙතන එක එක જાතිය මක් තියෙනවා. ලස්සනයි ඒවා. මම චුට්ටක් ඒ ටිකත් බැලුවා. මේ බලන්නකො මේ මග් එක. මේක මාරු. මේ තවත් දවසක් ගාල්ලේ අලුතෙන් ඕපන් වුණු ගෝල් සිටි සෙන්ටර් එකට ගියා අපි. එතන shopping කරන්න හොඳ ඇඳුම් තියෙද කියලා බලන්න ආවා. එතන නම් තිබුණා හොඳ ඇඳුම්. පොඩක් එක්ස්පෙන්සිව්. ඉතින් මම ගත්තා ටිකක්. බලමු අපි ඉස්සරහට මම මොනවද ගත්තේ කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මගේ videos වලට like comment දාන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ලස්සන ඇඳුම් තිබුණා මෙතන. ඉතින් මට ගැළපෙන මම අඳින්න කැමති විදිහේ ඇඳුම් තෝරලා මම ටිකක් ගත්තා. මගේ හිත ගිය ෆ්‍රොක් එකක් තිබුණා. ඉතින් මම ඒක ෆිට ඔන් කරන්න ගත්තා. මම මේ ෆ්‍රොක් දෙකෙන් මොකක් ගත්තේ කියලාද ඔයාලා හිතන්නේ? මට මොකක්ද ලස්සනම කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. අපි දැන් ඉන්නේ ස්ප්‍රින් ඇන්ඩ් සමර් එකේ. එතන තිබුණු ඇඳුම් මට එච්චර හරි ගියේ නෑ ඒ වෙලාවේ. ඉතින් මේ තමයි ගෝල් සිටි සෙන්ටර් එක. තාම ගොඩක් shops open කරලා නෑ. දැන් මම ආවා මට perfume එකක් ගන්න. ඉතින් එතන ගොඩක් සුවඳ perfume තිබුණා. මම try කරා. මගේ හිත ගියේ එකක් තිබුණා. මම ඒ perfume එක ගත්තා. perfume එක තමයි මම ගත්තේ. ඒක සුවඳයි. GCC එකට මේ පේන view එකත් මාරම ලස්සනයි. ගෝල්ෆ් වෝට් එකත් ඈතින් පේනවා.
ගෑනු ළමයින්ට ඉතින් කොච්චර shopping කරත් මදිනේ. කොච්චර ඇඳුම් තිබ්බත් ඇඳුම් නැහැ. ගමනක් යන්න ගියාම ඇඳුම් නැහැ. ඉතින් ඒ වගේ තමයි මමත්. ඉතින් මටත් කොච්චර shopping කරත් මදි. තියෙන හැම shop එකකටම ගියා. හිත යන හැම එකම වගේ මට පුළුවන් විදිහට මම ගත්තා. මෙතන claw machine තියෙනවා. ඉතින් අපිත් පොඩ්ඩක් try කරා. ඉතින් මට ගන්න හම්බුනේ නැහැ. කමන්නේ. ආයෙ දවසක් ගන්නවා බලන්න. ඊට පස්සේ අපි ආවා ගාල්ලේ අලුතෙන්ම ඕපන් වුණු බින්චොන් එකට. ඉතින් අනු පොලිමේ ඉඳලා තමා ගත්තේ. හැබැයි ඉතින් ගොඩක් ලොකු පොලිමක් තිබ්බේ නෑ අපි ඉන්න වෙලාවේ. ඉතින් හැබැයි අපි යන වෙලාවේ ස්ට්‍රෝබෙරි බ්ලූබෙරි දෙකම ඉවරයි. අපි අරගත්තේ බ්‍රවුන් සුගර් සන්ඩේ එකයි. මට මතක විදිහට බ්‍රවුන් සුගර් බෝබා මිල්ක් ටී එකයි ලයිචි ජස්මින් බෝබා මිල්ක් ටී ඒ වගේ නමක් තමයි තිබුණේ. හැබැයි ලයිචි එක නම් මට සෙට් නෑ. අනිත් එක නම් අවලක් නෑ. රසයි. ඉතින් මේ පාර අවුරුද්දට shopping කරපු වීඩියෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.